හායි ඔන්න ඉතින් අද අලුත් දවසක්. අද අපි ගියා අනාථ නිවාසයකට දානමය පින්කමකට සහභාගී වෙන්න. මුලින්ම ඉතින් අපි කාලා හිටියා. පරාටයි එළව රොටි දෙන්නත් එක්ක ඉතින් කෑවා. කෑම හරිම රසයි. ලාභයි. ඊට පස්සේ වේහැල්ලේ තියෙන සම්බෝධියට තමයි අපිට යන්න තිබුණේ. වැවුරු කන්නල පන්සලත් බලාගෙන අපි දෙන්න ඉතින් සම්බෝධියට ගියා. මේ තමයි මේ අවට වටපිටාව. අපි දෙන්න එනකොට හැමෝම ඇවිත් තිබුණේ ඉතින්. මේ තමයි එහෙ ඉන්න අය. එයාලා හරිම ලස්සනයි. මුලින්ම අපි බුද්ධ පූජාව පූජා කරා. දික්කල ප්‍රාදේශීය කොට්ටාසේ කාන්තා සමිති නියෝජනය කරමින් තමයි මේ දානමය පින්කම කරේ. එයාලා දානට සහභාගී වෙන්න කලින් අපි හැමෝම එයාලා වෙනුවෙන් නැටුම් ගැයුම් ඉදිරිපත් කරා. මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා නිලධාරීතුමිය අපි හැමෝම ඇමතුවා. අප හැමෝම පිළිගෙන අපේ ලස්සන වැඩසටහන ආරම්භ කරා. මුලින්ම පොඩි බබාලගේ ලස්සන නටුමක් තිබුණා. අපේ ගමේ සමාජිකාවොත් ලස්සන නටුමක් නටුවා. කපුරු සුලන් රොදේ පිරුවට හැඳලා පැතුම් කඳුරු දෝත දරා දේවයාතිකා යදුම් හඬින් කම්පිත වී දිවනෙත් බැසිලා කඩතිර හැර බලනු නැනේ දෙවල හිස් වෙලා පිළිටි ජපා ගැටුණු බිමේ පහදිය ඉසලා රංකවනු පිදවුම් කටු සිරස තබා සකල දෝස නිවාලන්න යාදී ගේනා කලියුගයේ අරුමය මැද දෙවල හිස්වෙන. වනිතා නිලධාරීතුමියගේ කතාවෙන් පස්සේ ආයෙත් මම ගීතයක් ගායනා කරා. නැවතත් ලස්සන නර්තනයක්. Mother,
කළොත් ඔබ කියා ඕඩ ගෑනිකා ඕඩ ගෑනිකා මතේ අතින තාරාවක් ආවක් නදවා ඌරු දැනෙන් ඔයගට පොදු අරගත් නදවා ගසලින්ද සිංහමේ රවටෙන් නදවා එහෙම කළොත් ඔබ කියා ඕඩ ගෑනිකා ඩාන්ස් කරලා වේහැල්ල ඩ්‍රාමා නිලධාරීතුමාගේ කතාවෙන් පස්සේ වැඩසටහන අවසන් වුණා. අපි අයිස්ක්‍රීම් කාලා ලස්සන ෆොටෝ ටිකක් ගැහුවා ඉතින්. ඊට පස්සේ අපේ ගෙදරත් ගිහිල්ලා අන්තිමට ගෙදර බලා පියමන් කරා. දවස නිමායි.